Kadiba. හෙලෝ අස්සලාමු අලයිකුම් අද මම ඔයාලට අරන් එන්නේ කොහොමද අපේ ඊද් අවුරුද්ද අපි සැමරුවේ කියලා. මේ පාරත් අපි ඊද් අවුරුද්දට ගියේ අපේ නුවරඑළිය අම්මලා ගෙදර සමරන්න. මේ පේනවාද ඔයගලන්ට නුවරඑළිය ක්ලයිමේට් එක නම් පට්ටටම තිබුණා. අවුරුද්දට කොහොමද ගැලපෙන්නේ? මේ විදියට සුපිරියටම තිබුණා. ඉතින් ඔයාලා දන්නවා අපි අවුරුද්දට ඇවිල්ලා මුලින්ම කරන වැඩේ තමයි උදේම නැගිටලා නාන්න ඕනේ. නාලා ලෑස්ති වෙන්න ඕනේ. අපි දැන් අලුත් ඇඳුම් අරන් එහෙම තියෙනවානේ. ඒක ඔක්කොම ඇඳලා අපි ලෑස්ති වෙන්න ඕනේ පල්ලියට යන්න. ඊට කලින් අපි තේ එකක් එහෙම බීලා ලස්සන්ට රෙඩි වුණා පල්ලියට යන්න. දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ 6 මාරට විතර. අපි මේ වෙලාව වෙනකොට අපි ඔක්කොම නාලා ඇඳුම් එහෙම ඇඳගෙන රෙඩි වෙලා ඉවරයි අපි පල්ලියට යන්න. නුවරඑළිය සාමාන්‍යයෙන් ප්‍රේ කරද්දි පරක්කු වෙනවා. ඒ කියන්නේ උදේට ඊද් ප්‍රේයර් එක කරනකොට ටික පරක් වෙනවා. අනිත් තැන්වල වගේ නෙවෙයි. අනිත් තැන්වල නම් සාමාන්‍යයෙන් 5 මාර 6 වෙනකොට ප්‍රේ කරලා ඔක්කොම ඉවරයි. මෙහි 7 8 ඔය 7 8 9 යන වගේ ටයිම් එක ඇතුළත තමයි ප්‍රේ කරන්නේ. මොකද ටිකක් සීතලයිනේ. රාමසාන් අවුරුද්ද කියන්නේ මාස යක් පුරාවට, ඒ කියන්නේ දවස් 30ක් එහෙම නැත්නම් 29ක් පුරාවටම නෝම්බි අල්ලලා දවල්ට කන්න නැතුන් ඉඳලා ඒ අපි අර නෝම්බි අල්ලපු එක ඒ ඔක්කොම සෙලිබ්‍රේට් කරන්න තමයි අපි රාමසාන් අවුරුද්ද සමරන්නේ. එතකොට ඉතින් අනිත් අවුරුදු වලට වඩා, ඒ කියන්නේ හජ්ජි අවුරුද්දටත් වඩා අපි මේක ගොඩක් ස්පෙෂල් විදිහට සමරනවා. මොකද අර නෝම්බි අල්ලලානේ අවුරුද්ද සමරන්නේ. එතකොට මාසෙකට පස්සේ දැන් ඔන්න අද තමයි අපේ කට්ටියම එකතු වෙලා දවල් කෑම කන්නේ. ඒක තමයි ලොකුම ස්පෙෂල් එක. ඉතින් අපි උදේම ලෑස්ති වෙලා පල්ලියට යනවා. මේ පාර අපි පල්ලියට යන්නේ අපේ ගෙවල් ළඟ පල්ලියකට. එදා මම අර කලින් වීඩියෝ එකේ දාලා තිබ්බා වගේ අපි ටවුමේ පල්ලියට ගියේ නැහැ. මොකද පොඩි පර්සනල් හේතු නිසා අපිට පල්ලියට යන්න බැරි වුණා. ටිකක් පරක් වෙලා වගේ. ඒ නිසා අපි ගියේ ගෙවල් ළඟ පල්ලියට. මේ ඔයගලන්ට පේනවා ඇති මේක තමයි අපේ ගෙවල් ළඟ පල්ලිය. මේක චූටි පල්ලියක්. අපි මේකට කියන්නේ තක්කියා එකක් කියලා. ඒ කියන්නේ අපි අර ෆ්‍රයිඩේ ප්‍රේයර් එක මේකේ කරන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් අනිත් පස්වැල් සලාතේට තියෙනවා. ඒ උනාට ෆ්‍රයිඩේ මේන් ප්‍රේයර් එකට මේ පල්ලිය අපි යූස් කරන්නේ නැහැ. අපි ඒ නිසා තමයි මේකට තක්කියා එකක් කියලා කියන්නේ. මේක ගමේ පල්ලියක්. චූටි පල්ලියක්. ඉතින් ඔයගලන්ට පේනවා ඇති එතන වටේ පිටේ හිටපු කට්ටිය විතරයි ඇවිල්ලා හිටියේ. අපිත් ඉතින් අපේ පල්ලියනේ කියලා අපි ඒ පල්ලියට ගියා මේ පාර ප්‍රේ කරන්න. කලින් අවුරුද්ද වීඩියෝ එකේ ඔයගොල්ලෝ දකින්න නැති අපි ගියේ ලොකු පල්ලියටනේ නුවරඑළිය මහ පල්ලියට. එතකොට ඒකේ කට්ටිය පීරියලා. ඒ කියන්නේ නුවරඑළිය වටේ ගොඩේ ඉන්න හැමෝම එනවා ලොකු පල්ලියට ප්‍රේ කරන්න. ඉතින් අපි මේ පාර මේ පල්ලියට ගියාට පස්සේ අපේ නෑදෑයෝ ගොඩක් ඇවිල්ලා හිටියේ මේ පල්ලියට. අපි ප්‍රේ කරලා ඉවර වෙලා හැමෝටම සලාම් දෙනවා. ඒ කියන්නේ හැමෝම ටිකක් හග් කරගන්නවා. හග් කරලා අපි කියන මොන හරි ඒගොල්ලන්ට කරලා තියෙනවා නම් අපි ඒගොල්ලන්ගෙන් සමාව අයදිනවා. අපේ දෙවියන් වහන්සේ කියලා තියෙනවා අපි කාට හරි මොකක් හරි කරාම එයා සමාව දෙනකන් අපිට දෙවියන් වහන්සේ සමාව දෙන්නේ නැහැ කියලා. ඒ නිසා අනිවාර්යෙන් අපි දෙවියන්ගෙන් සමාව ඉල්ලන්න කලින් අපි කාට හරි මොකක් හරි කරලා තිබුණා නම් එයාගෙන් සමාව ඉල්ලන්න ඕනේ. අපි සලාම් දීලා සමාව විතරක් නෙමෙයි ඉල්ලන්නේ අපි අවුරුද්දට ඒගොල්ලන්ට විශ් කරනවා. ඊද් අවුරුද්ද වෙනුවෙන් අපි ඊද් මුබාරක් කියලා හරි තකබ්බල්ලාහු මින්හා වමින්කුම් කියලා හරි අපි එයාලට විශ් කරනවා. අපි පල්ලිය අරලා දැන් යන ගමන් අපිට පයින් තමයි යන්න වෙන්නේ ගෙදර. පිරිමි කට්ටිය ආවේ නැහනේ. එතකොට එයාලා ගියා ලොකු පල්ලියට. ඒ නිසා ඒගොල්ලන්ට පරක් වෙන නිසා අපි එයාලට යන්න කියලා දැන් අපි ගෙදරට ගාටනවා. පේනවා නේද අපේ ගෙවල් වලට යන පාරවල් කොච්චර ලස්සනද කියලා. හරි කාම්. ලොක්ක මෙහෙට එන්න. මොකක්ද ඉපා? අපි ගෙදර ආව බලමු අපේ අම්මා මොනවද කන්න හදලා තියෙන්නේ කියලා. අපේ අම්මා පල්ලියට යන්න ආවේ නැහැ. මොකද දන්නවනේ අපි පල්ලියට ගිහිල්ලා ආවිලා අනිවාර්යෙන් බඩගිනි කියනවා කියලා ටක් ටක් ගාලා කෑම හදන්න ඕනේ. අම්මා පල්ලියට ගිහිල්ලා આવොත් පරක් වෙනවා කියලා අම්මා ගෙදරම ප්‍රේ කරලා අපිට කෑම ලෑස්ති කරලා තිබුණා. පල්ලියට ගිහින් ඇවිල්ලා අපි හැමෝම රණ්ඩු වෙනවා අම්මත් එක්ක මුලින්ම සලාම් දෙන්න. ඔය පේනවනේ හය පොඩ්ඩක් මාත් එක්ක තරහත් වුණා. එයාට කලින් මම සලාම් දුන්නා කියලා. මම නංගි අපේ ළමයි ඔක්කොම රණ්ඩු වෙනවා කවුද අම්මත් එක්ක මුලින්ම සලාම් දෙන්නේ කියලා. මට කලින් කියන්න අමතකුණා. පිරිමි කට්ටිය අපේ අර පොඩි පල්ලියට ආවේ නැහැ. ඒගොල්ලන්ට ප්‍රේ කරේ ඇවිල්ලා ලොකු පල්ලියේ අර පොඩි පල්ලියට ගියේ අපි ගෑනු කට්ටිය විතරයි. මුබාරක්. සරෝජක් අපේ
බලන්න අපේ අවුරුදු දවසේ කෑම මේසෙ මොනවද තියෙන්නේ කියලා උදේට කන්න. තියෙනවා සව් කැඳ. පිට්ටු. මොකද්ද මේ පොල් කිරි. බීෆ් අල දාලා උයලා. පොල් සම්බෝල තියෙනවා, ඉදියාප්ප තියෙනවා, කෙසෙල් තියෙනවා, පරිප්පු තියෙනවා. මෙයාලා නම් කනවා. හජ්ජි අවුරුද්දට අපි පල්ලියට යනකොට බඩගින්නේ තමයි යන්න ඕනි. ඒක සාමාන්‍යයෙන් සම්ප්‍රදායක්. අපි කියනවා ඒකට සුන්නත් එකක් කියලා. ඒ කියන්නේ අනිවාර්යෙන් කරන්න අවශ්‍ය නැහැ හැම. ඒ වුණාට එහෙම කරන එක හොඳයි. හැබැයි රාමසාන් අවුරුද්දට කියන්නේ අපේ නෝම්බි අවුරුද්දට අපි මොනවා හරි ඒ කියන්නේ අපිට බ්‍රෙක්ෆාස්ට් එක බැරි නම් අපි රටේ ඉඳි 2-3ක් හරි අනිවාර්යෙන් කාලා තමයි පල්ලියට යන්න ඕනේ. ඉතින් අපි උදේ තේ එකයි බිස්කට් අරව මේවා කාලා ගිය නිසා අපි මොකුත් කෑවේ නැහැ. පිරිමි කට්ටිය නම් ඒගොල්ලෝ උදේ බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන තමයි ගිහිල්ලා තිබුණේ. අපි පල්ලියට ගිහිල්ලා ඇවිල්ලා තමයි බ්‍රෙක්ෆාස්ට් එක ගත්තේ. බඩකට පුරව ගත්තා වගේ නෙමෙයි. ඊට පස්සේ අපි කරන්නේ අනුන්ගේ හිත් පුරවන එක. ඒ කියන්නේ අපි එයාලට මොකක් හරි gift එකක් දෙනවා. ලොක්කු කට්ටියට, පොඩි කට්ටියට අපි මේකට කියන්නේ ඊදි දෙනවා කියලා. ඊදි කියලා තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ. ඒක සල්ලි හරි, තෑගි හරි මොනවා හරි අපි සාමාන්‍යයෙන් අවුරුදු සල්ලි කියලා කියන්නේ. ගනුදෙනු කරනවා වගේ තමයි. හැබැයි අපි මේක ගනු විතරක් අපි එක්ස්පෙක්ට් කරන්නේ නැහැ. ගනු බලාපොරොත්තු වෙන්න දෙන්නේ නැහැ. මම නම් ගොඩක් වෙලාවට දෙන්නේ ලොකු කටේටයි පොඩි කටේට ඇත්තට මේගොල්ලන්ගේ හිත සතුටු කරන්න. අයියා අපේ ලොකු නංගි එයා ප්‍රේ කරලා ඔක්කොම ඉවර වෙලා තමයි උදේ කෑමත් කාලා තමයි අපේ ගෙදරට ආවේ. මේ පෙන්නේ එයාව පිළිගන්න අපේ ළමයි කෑ ගහගෙන ගිය විදිහ. එයා කෙසේ වෙතත් එයාගේ ළමයි එක්ක අපේ ළමයිට ජොලිනේ හොඳට සෙල්ලම් කර කර ඉන්න පුළුවන් කියලා තමයි. ඉතින් එයාලා එනකන් මෙයාලා මග බලාගෙන හිටියේ. අවුරුදු දවසේ උදේම අපිට අවමංගල ආරංචියක් ආවා. ඒ කියන්නේ අපේ බාප්පා කෙනෙක් අපේ තාත්තගේ පුංචිගේ පුතා නැති වෙලා තිබුණා. පුංචිගේ පුතා හරි බාප්පගේ පුතා හරි එයා නැති වෙලා තිබුණා. ඒ කියන්නේ අපේ බාප්පා කෙනෙක් අපිට හරි ආදරෙයි. ඉතින් අපේ තාත්තා උදේ පාන්දර පල්ලියට ගියෙත් නැහැ. උදේ පාන්දර ගියා හපුගස්තලාවේ තමයි නැති වෙලා තිබුණේ මලගෙදර ගිහිල්ලා. ඔයාලා දන්නවා හැමදාම අපේ අවුරුදු නම් ස්පෙෂල් තාත්තගේ බුරියානිනේ. ඉතින් තාත්තා එනකන් අම්මයි පොඩි නංගිය එකතු වෙලා මේවා ලෑස්ති කරලා තිබුණා. තාත්තා ඇවිල්ලා ඊටු වැඩ ටික කරයි කියලා. පර අවුරුද්දට අපි ස්වීට්ස් අරවා මේවා ලොකුවට කිසිම දෙයක් ගෙදර හැදුවේ නැහැ. මේ ඔයගලන්ට පේන්නේ චුට්ට තමයි අපි හැදුවේ. මොකද මේ නෝම්බි වලට හැමෝටම මොකක් කරේ එක එක ලෙඩ. ඔන්න ෆයිනලි අපේ තාත්තා has arrived. තාත්තගේ බුරියානි. මස් බුරියානි. Mascaleke size. Common size එක. ඉතින් බුරියානියකට මස් එක හොඳට තැම්බෙනකන් අපි පොඩ්ඩක් එළියට වෙලා chat එකක් දාගෙන හිටියා අම්මයි තාත්තයි එක්ක. හොඳට පායනවනේ ඔයාලට පේනවනේ. ඒතර ඉතින් ළමයිටත් මාර ජොලි. ඒගොල්ලෝ එළියට ඇවිල්ලා හොඳට දඟල සෙල්ලම් කර රණ්ඩු වෙවි තමයි හිටියේ. තමයි තට්ටු බුරියානි කියන්නේ. බුරියානි එක ඩම් දාලා. තට්ටු බුරියානි. තට්ටු බුරියානි. ලේයර් බුරියානි. බිරියානි එකේ සුවඳ එනවා. අඩේලට බක්කොන නිලාල තුඩු. මේ අඩේල kelar aku udah bicara. Apa udah puluhan kelar anu? Dar manja kelar. Enak. Saya, இப்படி இருக்கட்டும்னே. ඒක පොඩකොඩ නක එර චොඩ පොට්ටලු. මේක තට්ටු බුරියානි. මේකේ තට්ටු තුනක් තියෙනවා. මස් තට්ටුවයි, කුකුල් මස් තට්ටුවයි, සොසේජස් තට්ටුවයි. මේ නෑ මේ මොනවාද මේ ලොකු ලුණු තියෙන්නේ. ඒකෙන් තට්ටුවයි. තට්ටු තුනකට හතරකට ඔක බෙදලා ගන්න පුළුවන්. බත් ටික වෙනම ගන්න පුළුවන්. මස් ටික වෙනම ගන්න පුළුවන්. නංගි සොසේජස් පදිනවා බුරියානි එකට උඩින් දාන්න. පව් ඉතින් එයා තමයි වැඩ කරන්නේ අම්මයි තාත්තයි එක්ක. නංගිලා ඔක්කොම පව්. සාරිය අයියා නෝස්ට් පොඩ පුඳුක තන්නේ විලාට.
මේ ඇවිල්ලා අපි තාත්තා KFC chicken හදන්න හදලා දෙනවා marinate කරලා තියෙනවා chicken. තාත්තනේ මේ නංගි. තාත්තනේ මේලු නංගිලෝ. බලමු අපි හැදුවට පස්සේ රහයිද නැද්ද කියලා අපි හැදුවට පස්සේ කියන්නේ මේ රාලිය. හැදුවට පස්සේ අපි දෙන්න කියන්නම් කාලා මේක රහයිද නැද්ද කියලා. තාත්තට රහ නැහැ කිව්ව තරහ යයිනේ නේද අලුවා? තාත්තට තරහ නැහැ මේ රහ නැහැ කිව්ව තාත්තට තරහ යනවනේ. එනිසා අපි බොරුවට හරි රහයි කියනවා. දවස් 30ක් පුරාවටම දෙවියන් වහන්සේට ප්‍රේ කරලා කුර්ආන් රෙසිටේෂන් කරලා අපිට අවුරුදු දවසේ දෙවියන් අමතක කරන්න බෑනේ. ඉතින් මේ ළමයි ඇවිල්ලා ලුහර් ප්‍රේ කරන්න යන්නේ. ඒ කියන්නේ අපි දවල් ප්‍රේ කරන ප්‍රේයර් එක තමයි ප්‍රේ කරන්න යන්නේ. අපි යාළුවෝ පොඩ්ඩක් බය කරලා තියෙනවා. ඔයගොල්ලෝ ඔක්කොම ප්‍රේ කරලා ආවොත් විතරයි ඔයගොල්ලන්ට කණ්ඩ දෙන්නේ. ඔන්න ඔය වගේ දේවල් මොන හරි කිව්වොත් තමයි ඒගොල්ලෝ ප්‍රේ කරන්නේ. නැත්තම් සෙල්ලමේම ඒගොල්ලෝ අමතක කරලා ඉන්නවා. ඉතින් මේ හතර දෙනාම එකතු වෙලා ප්‍රේ කරලා ලෑස්ති වෙනවා කෑම කන්න. බදලා මොන්දරිස් පලම් බදලා මුද්දරස් පලම් මොන්දරස් පලම් බදලා ඔක තමයි ෆයිනල් ලේයර් එක. ඒක රුඩින් ආයි මොකද දානවද? මේ දාලා තියෙන්නේ ඊද් මුබාරක් එහෙම කරලා දාලා තියෙන්නේ. ඒක පේන කට්ටියට පේනවා. හොඳ පව් කරපු නැති කට්ටියට පේනවා. කට්ටිය මේක බලාගෙන කොපි කරන්න එපා. එහෙම කියලා දෙන්න එපා. ඔය තාත්තා කියලා දෙන්න එපා කියලා විහිළුවට කියන්නේ ඔයාලට ඇත්තට මේ රෙසිපි එක දැනගන්න ඕන නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විතරක් දාන්න කියලා දෙන්න කියලා. එතකොට මම ඔයාලට ෂෝට් වීඩියෝ එකක් විදිහට අරන් එන්නම්. දැන් මේක KFC වෙන්න බෑ. Kentucky Fried Chicken නෙමෙයිනේ Rafiq Fried Chicken කොහොමද හදන්නේ කියලා මම ඔයාලට වීඩියෝ එකකින් අරන් එන්නම්. chicken බෙදෙනවා. මොනවද වෙන්නේ කියන්නේ? chicken වලට මොනවද කරන්නේ අප්පා? මෙන්න අපේ තියෙනවා උණු KFC chicken. KFC style chicken. පේනුමත් කොහොමද ලස්සන? ඔරෙන් ගාපන් හොඳ. ඔරෙන්. අතවලේ. එන්න අපි කාලා බලමු තාත්තගේ KFC chicken එක කොහොමද කියලා. Sample bakayım ya. කාගේ රසයිනේ? හොඳයි නෙමෙයි. crispy. රසයි. රහණා කිව්වොත් ඉතින් බැලුනාට වෙන නෑ ඇත්තටම රහයි. කොහොමද අපේ වටලප්පා? විපාසගේ වටලාපන්. රිපාස කියන්නේ අපි නංගි. රිපාසා නෙමෙයි රිපාෂා. නම කන්ටපා. මම ගම පැණි බේරෙන වටලප්පා. කොහෙද පැණි බේරෙන්නේ කියලා අහන්න එපා. පැණි බේරෙන්නේ කටට දැම්මට පස්සේ. බිරියානි එකේ ලේයර් වල බරට පොල් කටු හැන්ද කැඩිලාව. කැඩිලා නෙමෙයි ඒක අර මිටෙන් ගැලවිලා ආවා. ඊට පස්සේ ඉතින් ඒක සාමාන්‍යයෙන් එහෙම කරන එකට වඩා ලේසියි මෙහෙම ඔහම ප්ලේට් එකක් හරි මොකක් හරි අරගෙන ඔය ලේයර්ස් ටික මික්ස් කරන එක. අපි දැන් කණ්ඩ යන්නේ දවල්ට. අපි ගොඩක් වෙලා බලාගෙන හිටපු මොහොත එළඹෙන්නයි යන්නේ. අපි සාමාන්‍යයෙන් තනි තනියෙන් කන්නේ නැහැ. ඔක්කොම එක සමාන එකක වාඩි වෙලා. එක සමාන එකක වාඩි වෙන්න බෑනේ හැමෝටම. ඒ කියන්නේ පොඩි ළමයිට එක සමාන එකක් පිරිමි කට්ටියට එකක් ගෑනු කට්ටියට එකක් ඔන්න වගේ කොහොම හරි හැමෝම සමන් වල වාඩි වෙලා තමයි කන්නේ. පේනවා නේද බිරියානි එකේ ලස්සන මේ වීඩියෝ එක බලනකොටත් මගේ කටට කෙලවුනනවා. ලස්සන විතරක් නෙමෙයි සුපිරියටම රහටම තිබුණා. ඔයාලට මතක ඇති කලින් වීඩියෝ එකේ මට කියන්න අමතකුණා තාත්තගේ බිරියානි එක රහයි කියලා. ඒක තව වෙනකන් අපේ තාත්තා කියලා පෙන්නනවා බිරියානි එක රහයි කිව්වේ නෑ කියලා. ඇත්තටම තාත්තා උයන බිරියානි ඉතින් ස්පෙෂල් නිසා ඉතින් තාත්තටම හදන්න කියන්නේ පුදුම පට්ටටම රහට තිබුණා. මස් එහෙම හොඳට මෙලෙක් වෙලා තිබුණා. ඔයාලට කනකොට දැන් බලා ගන්න පුළුවන් කොහොමද මස් කෑලි එහෙම ගැලවිලා එන්නේ කියලා. ළමයි කාලා කියන්න අප්පගේ බිරියානි රහයිද කියලා. රහයි. කාලා කෑවම නෑ තාම. නම් කාලා ඉවරයි. ඕකේ වැඩ. කන්නකො. අප්පගේ බිරියානි KFC chicken කොහොමද කියලා කියන්න. රහයි. රයිද? හරිම රහයි.
අවුරුද්ද ස්පෙෂල් බිරියානි. අප්පගේ අවුරුදු නම් ස්පෙෂල් බිරියානි අප්පගේ බිරියානි. ඒක බං එයා තේරෙන්නේ තිබ්බේ. කාලා කියන්නේ මාමණ්ඩිගේ බිරියානි කොහොමද රහයිද කියලා. කාලේ කියන්න. දැන් කෑවනේ රාටක් කියන්නේ. මස්සිනා කියන්න. මස්සිනා පොඩි මස්සිනා රහයිද? ඉතින් වරල්ලේ. මචං නිකන් මචං. රසයි. පේනව නේද බීෆ් කෑල්ල එහෙම කොහොමද කැඩිලා එන්නේ කියලා. බීෆ් කන්න තියෙන කට්ටිය ඉන්නවා නම් කරුණාකරලා ටිපර් වෙන්න එපා. උඹලා කඩ හාල් මැස්සන් වැටෙන කුලකෙටම තමයි බීෆ් එකත් වැටෙන්නේ. චිකන් කියලාත් වෙනසක් නැහැ. ඉතින් චිකන් එකත් පට්ටම රහට තිබුණා. හොඳට ලුණු ඇඹුල් එහෙම අල්ලලා එළියෙන් ක්‍රිස්පි ඇතුලෙන් මාර විදිහට සොෆ්ට්. කාලේ ඉවර වෙලා අපි වටලාපමත් කෑවා. බිරියානි කාලා වටලාපන් නැතුන් කොහොමද නේද? ඊට පස්සේ අපි දවල්ට කෑම කාලේ ඉවර වෙලා කට්ටිය නිදා ගන්න යන්න කලින් අපි ඔක්කොම එකතු කරගෙන එළියට ආවා. අපිට මොකද ගෲප් ෆොටෝ එකක් ගන්න බැරි වුණා. ඊට පස්සේ ටිකක් හවස් වෙනකොට අපේ නෑදෑයොන් දෙතුන් දෙනෙක් ආවා. මේ ඉන්නේ අපේ නැන්දා. නැන්දයි ඒ අක්කලා දෙන්නයි එයාගේ බබාලා ටිකයි ආවා ගෙදරට. අපි එයාලටත් සලාම් දීලා හදපු ස්වීට්ස් අරෝමේ වලින් ඒගොල්ලන්ටත් සංග්‍රහ කරලා ඉතින් අවුරුදු දවසේ එහෙමනේ හැමෝම යන්න ඕනේ එන්න ඕනේ සමගියෙන් ඉන්න ඕනේ. අවුරුදු දවසට විතරක් සීමා වෙච්ච දේවල් නෙමෙයි. හැමදාම මේවා තියෙන්න ඕනේ. රෑ වෙනකොට බාප්පාවා එහෙම ඉතින් එක එක කට්ටිය ඇවිල්ලා යනකොට දවසේ ගෙවුණා. ඒගොල්ලන්ට ස්වීට්ස් අරෝම මේවා දුන්නා. සාමාන්‍යයෙන් ගෙවල් වල ළඟ ඉන්න කට්ටියට ඇවිල්ලා යන්න පුළුවන්. ඉතින් දුර ඉන්න කට්ටියට අපිට යන්න හොයන්න බැරි නිසා අපි කෝල් කරලා හරි ඒගොල්ලන්ට සලාම් කියනවා. විශ් කරනවා. ඊද් එකට විශ් කරලා කතා කරනවා. හැමෝත් එක්කම වගේ එහෙම කතා කරනවා. සමහර වෙලාවට ඉතින් එදාටම කතා කරන්න බැරි වුණාට ඉතින් ඊළඟ දවසේ හරි කතා කරනවා. එහෙනම් රෑටත් තිබ්බ බුරියානි එකම කාලා තමයි අපේ දවසේ ඉවරුනේ. මේ තියෙන්නේ ඊළඟ දවසේ අපි ගෙදර යනකොට මාතර ඇඹුලෙන් හොඳ කෑම වේලක් අරගෙන තමයි අපි ගෙදර ගියේ. ඔයාලට පේනවා ඇති එදත් ක්ලයිමේට් එක නම් මාරටම තිබුණා. අපි ගෙදර යනකොට හස්බන්ඩ්ගේ පවුලේ කට්ටිය ඒගොල්ලෝ නුවරඑළියට එනවා කියලා එයාලවත් අපි මගදී මීට් වෙනා. එහෙනම් එයාලටත් සලාම් දීලා තමයි අපේ දවසේ ගෙවුනේ. මේ වගේම වීඩියෝ එකක් අරන් එන්නම් ඔයාලා හැමෝටම ආදරෙයි. සබ්ස්ක්‍රයිබ් කරපු නැති කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක්, කමෙන්ට් එකක්, ෂෙයා එකක් දාගෙන යන්න. බයි.